Psychology for everyone. සෑමදෙනාට මනෝවිද්‍යාව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනෝවිද්‍යාව සම්බන්ධව සමාජයේ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි මනෝවිද්‍යාව කරලිවරවලා ඔයගලන්ට කරන්න පුළුවන් සයිකොලොජිකල් කවුන්සලින් විතරද? මනෝවිද්‍යාව උපදේශනයේ විතරද? සාමාන්‍ය මනෝවිද්‍යාව කියන වචනේ ඇහුණාට පස්සේ ගොඩක් වෙලාවට මනෝවිද්‍යාවත් එක්ක එකට බැඳිලා පවතින වචනයක් තමයි උපදේශනය කියලා කියන්නේ. එතකොට ගොඩක් දෙනා හිතනවා මනෝවිද්‍යාව කරන්න පුළුවන් මනෝ උපදේශනය විතරයි. සයිකොලොජිකල් කවුන්සලින් විතරයි. ඒක එහෙමද? අපි අද සූදානම් මේ වීඩියෝ එකෙන් ඒ සම්බන්ධව කතා කරන්න. ඇත්තටම මනෝවිද්‍යාව කරලා ඔබට මනෝවිද්‍යාව උපදේශනය අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. උපදේශකවරයෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට ලංකාවේ රැකියාව වෙළඳපොළ ඇතුලේ යන්න පුළුවන් රැකියාව අවස්ථා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් මනෝවිද්‍යාව කියලා කියන්නේ කලින් වසර අවුරුදු 10 පුරාවට ලංකාව ඇතුලේ සෑහෙන ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින විෂයක්. ලංකාවත් එක්ක ලෝකය කම්පෙයාර් කරාට පස්සේ විශේෂයෙන්ම බටහිර රටවල් වල ඇමරිකාව එංගලන්තය වගේ බටහිර රටවල් වල ලංකාවට සාපේක්ෂව මනෝවිද්‍යාව තියෙන සෑහෙන දියුණු තැනක්. එතකොට ඒ රටවල් වල මනෝවිද්‍යාව කියන විෂයට ලොකු වෙළඳපොළක්, ලොකු රැකියාව වෙළඳපොළක් මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ලංකාව ඇතුලේ ගොඩක් දෙනා විශ්වාස කරන්නේ මනෝවිද්‍යාව කරාම කරන්න පුළුවන් මනෝවිද්‍යාව උපදේශනයේ පමණයි කියන කාරණා. ඇත්තටම එහෙම නැහැ. මනෝවිද්‍යාව කියලා කියන්නේ විශේෂයෙන්ම මිනිසෙකුගේ මානසික ක්‍රියාවලිය සම්බන්ධව විද්‍යාත්මකව අධ්‍යයනය කරන විෂයක්. එතනදී පුද්ගලයෙකුගේ ශාරීරික ක්‍රියාවන්, මානසික ක්‍රියාවලිය සහ මානසික යහපැවැත්ම කොහොමද අකණ්ඩව පවත්වා ගන්න මේ වගේ මිනිස් මනසට සම්බන්ධ විශේෂ කාරණා රාශියක් මෙතනදී අධ්‍යයනය කරනවා. මේ හරහා කෙනෙක් අනිවාර්යෙන්ම තව කෙනෙකුට උපදේශන. තව කෙනෙක් මොකක් හරි මානසික ප්‍රශ්නයකට මුහුණ දෙලා ඉන්නවනම්, තව කෙනෙක් ගැටලුවකට මුහුණ දෙලා ඉන්නවනම්, එයාට Taman ඉගෙනගත්ත දැනුම පාවිච්චි කරලා ඉවර වෙලා උපදේශනය දෙන්න, කවුන්සලින් දෙන්න වගේ රැකියාවක් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. එතනදී මනෝවිද්‍යාව ඒකට මූලික සුසුකමක් වෙනවා. නමුත් ඊට අමතරව ඔබට ලංකාව ඇතුලේ රැකියාව වෙළඳපොළ ඇතුලේ ප්‍රධාන වශයෙන් සෑහෙන ඉල්ලුමක් තියෙන රැකියාව අවස්ථාවන් මනෝවිද්‍යාවත් එක්කම නිර්මාණය වෙලා තියෙනවා. පළවෙනි කාරණාව විදිහට අපිට ගන්න පුළුවන් මානව සම්පත් කළමනාකරණය, human resources. සාමාන්‍ය මනෝවිද්‍යාව ඇතුලේ ගොඩක් වෙලාවට කතා කරන්නේ සාමාන්‍ය මිනිස්යාගේ මානසික ක්‍රියාවලින් සම්බන්ධව අධ්‍යයනය කරනවා. හැසිරීම් රටා සම්බන්ධව අධ්‍යයනය කරනවා. පෞරුෂය සම්බන්ධව අධ්‍යයනය කරනවා. මානසික ගැටලු වලට කොහොමද අපි විසඳුම් සපයන්නේ මේ කාරණා සම්බන්ධව අධ්‍යයනය කරනවා. සාමාන්‍ය මානව සම්පත් කළමනාකරණයේ ඇතුලේ human resources ඇතුලේ මේ මම කතා කරපු කාරණා ටික තියෙනවා. එතකොට ඔබ අනිවාර්යෙන් මනෝවිද්‍යාව කරනවා නම්, ඔබ මනෝවිද්‍යාව කරලා තියෙනවා නම් ඔබට අනිවාර්යෙන් මානව සම්පත් කළමනාකරණයේ human resources පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්. අපි දැකලා තියෙනවා සමහරක් සයිකොලොජි කරන ගමම human resources management සම්බන්ධව courses කරනවා. ඒවා ඇත්තටම හොඳයි. ඒක ගැටලුවක් නෑ. නමුත් ඔබ මනෝවිද්‍යාව කරලා තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම ඍජුවම බලපාන සුදුසුකමක් තමයි මානව සම්පත් කළමනාකරණයේ පැත්තට, human resources management පැත්තට යනවා. මානව සම්පත් කළමනාකරණයට අමතරව ඔබ මනෝවිද්‍යාව හදාarලා තියෙනවා. ඔබට රැකියාව කරන්න පුළුවන් සහ රැකියාවකට ඇප්ලයි කරන්න පුළුවන් තවත් පැත්තක් තමයි ඇඩ්මිනිස්ට්‍රේෂන්, පරිපාලනය කියලා කියන්නේ. මම මේ කතා කරන්නේ ඇත්තටම මේ හා සම්බන්ධව තහවුරු කරන්න පුළුවන් අත්දැකීම් එක්කම. ඒ කියන්නේ මනෝවිද්‍යාව හදාරලා පරිපාලන ශාස්ත්‍රයට යොමු වෙලා දැනට පරිපාලන ශාස්ත්‍රයේ රැකියාව කරන පිරිස සම්බන්ධව මම පෞද්ගලිකවම දන්නවා. එතනදී සාමාන්‍ය පරිපාලනයේදී ගොඩක් වෙලාවට ඕගලන්ට තියෙන පිරිස් මෙහෙයවීම, පිරිස් කළමනාකරණය මේ වගේ පරිපාලනයේ සම්බන්ධ කාරණාවලදී මනෝවිද්‍යාව උපාධියක් කරලා ඉවරලා ඔබට ඒහා සම්බන්ධව සුදුසුකමක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම පරිපාලනයේ සම්බන්ධව රැකියාවකට අයදුම් කරන්න අනිවාර්යයෙන්ම සුදුසුෙක් වෙනවා. ඊට අමතරව මනෝවිද්‍යාව කරලා තියෙනවා නම් ඔබට පුළුවන් රිසර්ච් පැත්තට, පරීක්ෂණ පැත්තට යොමු වෙන්න. සාමාන්‍ය ලංකාවේ දැනට රිසර්ච් කම්පැනිස්, පරීක්ෂණ ආයතන ගොඩක් තියෙනවා. මේ පරීක්ෂණ ආයතන වල සමාජ විද්‍යා පරීක්ෂණ කරනවා, ඊළඟට මාකට් රිසර්ච් කරනවා. මේ හැමතැනකම කොහෙන් හරි සයිකොලොජිකල් කම්පොනන්ට් එක, ඒ කියන්නේ මනෝවිද්‍යාව සම්බන්ධව අනිවාර්යයෙන්ම සංරචකයක් කොහෙන් හරි තියෙනවා. ඒක නිසා ඔබ මනෝවිද්‍යාව කරලා තියෙනවා නම් ඔබට රිසර්ච් පැත්තට රිසර්ච් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ගැන මම දැන් වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබට ඕන නම් ඉන්ටර්නෙට් එකකින් හරි මේහා සම්බන්ධව තවත් සර්ච් කරන්න පුළුවන්. සාමාන්‍ය සයිකොලොජි කරලා තියෙනවා නම් ඔබට පරීක්ෂණ ශාස්ත්‍රයේ රිසර්ච් කෙනෙක් විදිහට Tamanගේ
රැකියාව ඔයගලන්ට කරන්න පුළුවන්. ඒකට සුසුකම අනිවාර්යයෙන්ම නිර්මාණය වෙනවා. ඊට අමතරව තව මොනවද කරන්න පුළුවන්? ඔබ මනෝවිද්‍යාව කරලා තියෙනවා නම් ඔබට පුළුවන් මනෝවිද්‍යාඥයෙක්. එහෙම නැත්නම් සයිකොලොජිස්ට් කෙනෙක් වෙන්න. හැබැයි මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඔබට පළවෙනි උපාධියට අමතරව, ඒ කියන්නේ මනෝවිද්‍යාව සම්බන්ධව ඔබ හදාරපු ප්‍රථම උපාධියට අමතරව ඔබට පශ්චාත් උපාධියක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. අවම වශයෙන් මාස්ටර් එකක් හරි එම්ෆිල් එකක් හරි එහෙම නැතුනොත් PhD එකක් හරි මනෝවිද්‍යාව සම්බන්ධව Taman ප්‍රගුණ කරපු විෂයක අපි හිතමු සායනික මනෝවිද්‍යාව කියලා. ක්ලිනිකල් සයිකොලොජි වල නම් ක්ලිනිකල් සයිකොලොජි සම්බන්ධව එම්ෆිල් එකක් හරි PhD එකක් හරි පිළිගත් සුසුකමක් ඔබ සම්පූර්ණ කරලා තියෙනවා නම් පිළිගත් සුසුකමක් ඔබ සපුරලා තියෙනවා නම් ඔබට පුළුවන් සයිකොලොජිස්ට් කෙනෙක් එහෙම නැත්නම් මනෝවිද්‍යාඥයෙක් වෙන්න. එතකොට සාමාන්‍ය උපදේශනය විතරක් නෙමෙයි. මනෝවිද්‍යාව කරනවා නම් ලංකාව ඇතුළේ රැකියාව වෙනදපොළ ඇතුළේ ඔබට යන්න පුළුවන් සෑහෙන පැති තියෙනවා. ඒක නිසා ඔබ මනෝවිද්‍යාව කරලා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා නම් මතක තියාගන්න කවුන්සලින් වලට අමතරව රැකියාව වෙනදපොළ ඇතුළේ ලංකාවේ රැකියාව වෙනදපොළ ඇතුළේ සෑහෙන රැකියාව අවස්ථාවල රාශියක් නිර්මාණය වෙලා තියෙනවා සහ ඔබට ඒ වගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක නිසා මනෝවිද්‍යාව සම්බන්ධව දැනට සමාජයේ වැඩිපුර කතා කරන්නේ නැති සහ ඔයගොල්ලෝ වැඩිපුර දන්නේ නැති කාරණා සම්බන්ධව මේ YouTube channel එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් අපි මේ හා සම්බන්ධ වැදගත් වීඩියෝ වලින් අපි සූදානම් මනෝවිද්‍යාව සම්බන්ධව සමාජයේ දන්නේ නැති කාරණා සහ මනෝවිද්‍යාව කරලා මොනවද කරන්න පුළුවන් කියන කාරණාව ගැන සාකච්ඡා කරනවා.